ඔයා දන්නවද කිසිම පිපුම් කාරකයක් නැතුව හරිම සොෆ්ට් එකට පොල් රොටි හදාගන්න විදිහ කාටත් ගුණදායක විදිහට හරි ලේසියෙන් පොල් රොටි හදාගන්න අලුත් ක්‍රමයක් තමයි අද මම අරගෙන ආවේ. ඉතින් අද නම් මුලින්ම වීඩියෝ එකක් බලන්නේ channel එක subscribe කරගෙන මේකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මම අද ලේසි වෙන විදිහට මේ වගේ පීරිසි අඬු කෝප්පයකින් මැනලා තමයි සේරම එකතු කරගන්නේ. මුලින්ම ගාගත්තු පොල් කෝප්ප දෙකක් මම එකතු කරගන්නවා. ඔයාලඟ තියෙන ඕනම කෝප්පයකින් මේක මැනගන්න. ඉන්පස්සේ ලුණු කුඩු තේ හැඳි භාගයකට චුට්ටක් වැඩියෙන් වගේ එකතු කරලා ලුණු ටික හොඳට පොල් එක්ක කලවම් කරගන්න ඕනේ මුලින්ම. මේ අතර ඔයා වතුර එකක් උණු වෙන්න තියලා තියන්න ඕන. හොඳට උතුරන උණු වතුර තමයි අපි මේ පොල් එකට එකතු කරන්නේ. ඒකෙන් තමයි පොල් රොටි එක හරිම සොෆ්ට් එකට ඔයාට හදාගන්න පුළුවන් වෙන්නේ. අර ගත්ත කෝප්පෙම කෝප්ප භාගයකට චුට්ටක් වඩා වැඩියෙන් විතර උණු වතුර එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරගෙන විනාඩියක් දෙකක් ගියාට පස්සේ අපිට මේකට පාන් පිටි එකතු කරන්න පුළුවන්. පාන් පිටිත් කෝප්ප දෙකක් මම එකතු කරගන්නවා. රොටි එක රසටම හදාගන්න නම් ඔයා පොල් එකතු කරන අනුපාතයටම පාන් පිටි එකතු කරගත්තත් හරිම රසට ඒ කියන්නේ කිරි රසට ඔයාට පොල් රොටි ටික හදාගන්න පුළුවන්. මේකත් මම චුට්ටක් හැන්දෙන් කලවම් කරගෙන ඊට පස්සේ සාමාන්‍යයෙන් රොටි හදන විදිහටම ඔයා අතින් හොඳට මේ ඩෝ එක නීට් කරගන්න. ගොඩාක් වෙලා අනන්න ඕනේ නැහැ. අනලා පැත්තකින් තියලා තියන්නත් ඕනේ නැහැ ගොඩාක් වෙලා. රොටි ඩෝ එක හදාගත්ත ගමන්ම මේක අපිට රොටි ටික පුච්ච ගන්න පුළුවන්. මේ බලන්න හරිම සොෆ්ට් එකට එනවා මේක අනලා ඉවර වෙනකොටම. මේ වෙලාවෙදිම ඔයාට මෙන්න මේ විදිහට පොල් තෙල් ටිකක් ගාලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට බෝල කඩාගෙන ඒක තුනී කරලා රොටි ටික පුච්ච ගන්න තමයි තියෙන්නේ. මම අද පොඩි රොටි තමයි හදාගන්නේ. ටිකක් ඝනකමට තියාගෙන පොඩි රොටි තමයි හැදුවේ. තව දෙයක් තමයි ඔයා මේකට පොල් ගා ගනිද්දී පොල් වල රැලි ටිකක් මහතට ඒ කියන්නේ ලොකුවට ගා ගන්න. එතකොට රොටි එක පිච්චෙනකොට හරි රසට මේක හදා ගන්න පුළුවන්. ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියලා මෙන්න මේ විදිහට හොඳ ලස්සන රන්වන් පාටකට එනකන් රොටි පුච්ච ගන්න. යන්තම් රොටි පිච්චෙනකොටම අනිත් පැත්ත හැරවලා බා ගන්න යන්න එපා. රොටි වල හොඳ රස එන්න නම් හොඳ රන්වන් පාටකට මේක පිච්චෙන්න ඕන. එතකොට තමයි වටේ තියෙන පොල් ටික පිච්චිලා හරි රසට ඔයාට මේ පොල් රොටි හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කියපු විදිහේ ක්‍රම ටික අනුගමනය කරා නම් හරි රසට කිසිම පිපුම් කාරකයක් නැතුව ඔයාට පොල් රොටි හදන්න පුළුවන්. මේ විදිහට try කරලා බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම like කරන්න, share කරන්න. මේ වගේ තව රස වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න සුබ දවසක් ඔයාලට.